සුබ දවසක් ස්වාමීන් වහන්සේ. එන්න ස්වාමීන් වහන්සේ අදත් අපි නැවත මුණ ගැහුණා. ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු විදියටම සින්දුවක් අරගෙනම අවසරහන්ත සම්ප්‍රාප්ත වුණා. ස්වාමීන් වහන්සේටම ආරාධනා කරනවා. ඉතින් සින්දු විස්තරේ කියලා ස්වාමීන් වහන්සේ අද දවසේ පාදක කරගත් මේ විස්තරේ කියන නිසා. ඒ කියන්නේ ඇත්තටම මේ සමහර අය දැන් හිතයි මම සින්දුම එක දිගට කියනකොට සමහර අය හිතන්න පුළුවන් මේක වැරදි පැත්තකට වැරදි පාර්ශවයක් අරගෙන හාමුදුරුවෝ කෙනෙක් කියලා. නමුත් මම ඇත්තටම මේ මගේ හිතේ එන ලොකු විවේකයක් වලට මම සින්දු වලට හමුකම් දෙනවා. ඒ සින්දු වලින් අපට ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද මේ සුළු වචන ප්‍රමාණයකින් මම දැන් සින්දුවක් තියෙන විනාඩි 3-4යි සින්දුවක් තියෙන්නේ. මේ වෙලාවේ ලොකු පණිවිඩයක් දෙනවා සින්දුව. ඒක නිසා මම සින්දු වලින් දෙන පණිවිඩ ගොඩාක් ජීවිතේට ගන්න කෙනෙක්. ඉතින් මේ දැන් අදට දවස් 3-4කට කලින් තමයි සින්දුව ඇහුවේ. ඒ සින්දුව තමයි ඔබමා හමුුණ මේ රහඳේට කොතැනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ඉන්නේ. මගේ ළඟ තනියට ඉන්නේ. ඔබ තමයි සින්දුව. මිනිස්සු බලාපොරොත්තු වෙනවා ජීවත් වෙච්ච කාලේ වුණත් මොනවා හරි නොකරට කවදාද අපි මැරුණාම අපේ මිනිහවත් බලන්න එයි. ඒ මිනිස්සු කොට්ටාසයක් මෙලොව ජීවත් වෙනවා. අපි මේ මිනිස්සු වෙනුවෙන් ඇත්තටම යමක් කරන්න ඕන. ඒ වගේමයි අපි අනිත් මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. මේ දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක නිසා මම කැමති මම ඇත්තටම මේ YouTube මාධ්‍ය ඔස්සේ මේ platform එකේ මට ඕන හිතකර කම්පන කියන කොටස මේ සමාජයට බෝ කරන්න. ඒ කොටස අපිට කියලා දෙන්න ඒ කොටස ගැන ඉංගියක් දෙන්න මිනිස්සු කාර්ය බහුලයි. ඒ තරම් විවේකී මනසක් මිනිසුන්ට ගොඩ නැගෙනවා. මමත් පුංචි කාලයක් ජීවත් වෙනවා. මමත් මහලු කාලයක් ජීවත් වෙනවා. මාත් ලෙඩ රෝග වැළඳෙන කෙනෙක්. මාත් මරණය උරුමකම් කියන කෙනෙක්. ඒ හැර ලෝකේ යම් අනතුරු කරදර බාධක තියෙනවා නම් ඒ හැම දෙයකටම මම හිමිකාරයෙක්. ඒ නිසා මම අද එතන ඔබතුමත් එක්ක මේ විදිහට මේක ඉස්සරහා මේ විදිහට කතා කරන්න මම අද නිරෝගී. ඒක නිසා අද මම මේ ටික ලෝකයට කියන එක තමයි සුදුසු. කියන්න තියෙන මිනිස්සුන්ට ගොඩක් දේවල් හිතන්න එපා. මේ ටික හිතන්න. ඔබමා හමුුණ මේ ඉරහඳයට. මේ ඉරක් හඳක් යට අපි කවුරුත් හම්බෙලා තියෙන්නේ අම්මලාට දරුවන්ට අම්මලා. ඉතින් ඒක නිසා කොයි විදියට හරි මේ හම්බෙච්ච හමුවෙන් කොතැනක සිටියත් මාමල දවසට. මම කියන්නේ මට එහෙම නෙමෙයි. ඊටයි ආදුරු බැරිච්ච දවසක මේ එද්ද කියනවා බලන්න කියලා. මට නෙමෙයි. මම කියන්නේ ඔබට කතා කරන්නේ. මේක බලන ඔබට මම කතා කරන්නේ. ඔබ හිතන්න. ඔබ ගැන ඔබේ ළඟම ඉන්න කෙනා මෙහෙම හිතනවා. නොකියුවට මිනිස්සු කියන්නේ නැහැ ගොඩක් දේවල්. මිනිසුන් හිත තුළ තියෙනවා. අම්මලා තාත්තලා කවදාකවත් දරුවන්ගෙන් ඉල්ලන්නේ නැහැ. මොකද හිත තුළ යමක් තියෙනවා. ඒ නිසා ලෝකයට විවෘත වෙච්ච කොටසට වඩා විවෘත වෙච්ච කොටස. ඒ නිසා ඔබ හිතන්න මේක නරඹන ඔබ හිතන්න ඔබේ අසල්වැසියා ඔබේ ගැන මෙහෙම හිතනවා වෙන්න පුළුවන්. මාමල දවසට මගේ ළඟ තනියට ඉන්නේ. ජීවත් වෙන කාලේ මට ඕනේ නැහැ. මම ඔක්කොම ඔයාට කරන්න. හැබැයි මම මැරිච්ච දවසට මගේ ගාව තනි රකින්න එන්න ඇවිල්ලා ඉන්න. සමම් මිනිස්සු සෑහෙන ආශ්‍රය කරනවා. ගොඩාක් මිනිස්සු අපි හිතන කුරිරු නරක නපුරු සමාජයක් වලදී ගොඩාක් මිනිස්සු ඉන්නවා හරි අසරණයි අහිංසකයි අවංකයි හෘදයාංගම.
මේ මිනිසුන්ගේ බලාපොරොත්තු ඔච්චරයි. ඊට වඩා දෙයක් මේ මිනිස්සු තුළ නැහැ. ඒක නිසා මම ඇත්තටම මේ ඒක මට හරි මට සහනශීලී මට සැහැල්ලුයි. මගේ සැහැල්ලුව සහනශීලී බව තමයි ඔබට බෙදලා දෙන්නේ. මම දන්නවා ඔබ විවේක නැහැ. ඔබ කාර්යබහුලයි. කාර්යබහුල ඔබට හිතන්න බැරි පරිසරයක් තමයි. හිතන්න බැරි චින්තන රටාවක් තමයි මම අද මේ ඔබට දායාද කරන්නේ. දෙන්නේ. ඔබ මගේ ගැන මගේ රූපේ ගැන හිතන්න එපා. මේ වටපිටාවේ ඇහෙන ශබ්ද බද්ද ගැන හිතන්න එපා. මේ ඇහෙන මේ පේන මේ වටපිටාව ගැන හිතන්න එපා. මම මේ කියන ශබ්දය හරහා යන පණිවිඩය ඔබ ගන්න. අරගන්න ඇති. අරගෙන අපිව අවශ්‍ය කරලා දාන්න. ඉතින් ඒ නිසා අපි එතන නතර වෙමු මේ මාතෘකාව. ස්වාමීන් වහන්සේ දැන් අද ටිකක් ඉදිරි උදෑසන අපි මේක පටන් ගත්තා. ඔව්. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මතක් කරා ස්වාමීන් වහන්සේ නිතරම කඩවත වූ මාරුව හරහා තමයි මේ පැත්තට එන්නේ යන්නේ. මේ හරහා වාසය දෙකක් තියෙනවා කිව්වා පුදුලු ඉන්න. ඔව්. ඇත්තටම මේ හරි සංවේදී දර්ශනයක්. මම හැම මාසෙම අන්තිමේදීදා එනවා. අන්තිමේදීදා ගම්පහේ අක්කල පැත්තට එනවා. වැඩසටහනක් තියෙනවා. ඉතින් අපි ඒකෙත් මම මිනිස්සුන්ට පුරුදු කරන්නේ හුස්ම ගන්න. හුස්ම ගන්න එකට ඉඩ දෙන්න. මිනිස්සුන්ට අරිත් ඒවා සල්ලි අරගෙන ඕවනේ. ඒකෙදි මං කියලා දෙන්නේ හුස්ම යන හුස්මට ඒක පාඩුව වෙන්න ඉඩ කියන එක තමයි ඒකේ කියලා දෙන්නේ. ඉතින් මම බොහොම නිදහස් මනසකින් තමයි මේ ඒකට එන්නේ ඇත්තටම. එතකොට මම වෙනද දකින්නට වඩා මම පැහැදිලි පරිසරයක් මිනිස්සුන්ට ලං වෙච්ච ගතියකින් බලන ගතියක් මගේ ගාව තියෙනවා. එතකොට මට පැහැදිලි මගේ අතුලාන්තය වඩා පැහැදිලි මේ කටයුත්තට මම එනකොට. ඒක මම දන්නවා අතුලාන්තය වඩාම පිරිසුදුයි පැහැදිලි. එනකොට හරි සංවේදී එකම වයසට ගියපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කඩවත අන්තරුව මාරු මම හිතන්නේ එන්ටර්ටේන්ස් කියන්නේ. ඉතින් අර බැහැලා බස් එක තුලින් බැහැලා පඩිපෙළවල් ටික බැහැගෙන එනකොට කඩවත අනිත් පැත්ත පාරට බහින්න යනකොට බෑග්මලු ගොඩාක් පාර දෙපැත්ත තියාගෙන අම්මයි තාත්තයි කායිකව දැඩි දුර්වලතාවයක නැහැ. මානසිකව කොහොමද දුර්වලතාවයක නැහැ. මම දැක්ක ගමන් ඒ අයට මහන්සියක් නැහැ. hina වුණා. මටත් hina ගියා. ඒත් එක්ක මේ අම්මයි තාත්තයි දෙන්න නැගිට්ටා. කියන්නේ වාඩි වෙලා හිටියේ පාර අයිනේ බැම්ම උඩ. ඒ දෙන්න නැගිට්ටා. නැගිටලා මට ගරු කරා. එතකොට මට එතනදී ඇති වෙච්ච එක කොයි වගේද කියලා මට හිතා ගන්න බෑ. පසුබිම මට හිතෙන විදිහට මම හිතුව විදිහට මට දැනුණ විදිහට අම්මයි තාත්තයි දෙන්න මේ ගෙනල්ලා දාලා එක්ක මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා අම්මයි තාත්තයි දෙන්න දැන් පාරේ ඉන්නේ. තමන්ගේ බඩු ටික පාර දෙපැත්තෙම තියාගෙන තමන්ට අවශ්‍ය ටික ඕනගෙන මනසින් අල්ලගත්ත කොටසක් තියෙනවා. ඒ ටිකක් තියාගෙන අර බැම්මට වාඩිලා ඉන්නකොට hina වෙන්න තරම් කොච්චර මනුස්සකමක් තියෙනවද? තමන් ඉන්න පසුබිම කෙසේ වෙතත් hina වෙන්න. මට දැනෙන්න hina වෙන්න. කොච්චර මානසික ශක්තියක් තියෙනවද? එක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව නැගිටලා ගරු කරන්න. නන්නා දුනන මම පූජ්‍ය පක්ෂයේ නියෝජනය කරා. නමුත් තමන් ඉන්න තත්ත්වයට නැගිටලා ගරු කරන්නේ හදාගත්ත මනස කොච්චරද? ඉතින් ඒ නිසා මම එතනදී බොහොම සංවේදී වෙනවා. මම මේවා ඔබ හමුවට ගේන්නේ මට ඕන ඔබව තවත් පොත් සිටියකට යවන්න. මේ වැඩසටහන හරහා තවත් හොඳ වාහනයකට යවලා ඔබේ මනස විඩාපත් කරන්න නෙවෙයි. ඔබේ මනස සුවපත් කරන්න. ඔබට මනුස්සකම බෝ කරන්න.
හියුමිනිටි කියන එක දෙන්න. කරුණාව මෛත්‍රිය අපි සංජනනය කරන්න ඕන කියන එක තේරුම් ගන්න මට උගුණා. එතකොට මේවා ඔබටත් පේනවා. මම හිතන්නේ නැහැ බොහෝ දෙනා මම තරම් විවේකයි කියලා. නමුත් මම විවේකීව ඉඳලා අද මේ YouTube platform එකේ මෙහෙම ඔබට දාන්නේ තව අවිවේකී ගොඩාක් අයට මේ විවේකී චින්තනය හිතට යන්නේ. මම ආයෙ කියනවා මම ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. මම වතුකරේම අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. ඒ 100ත් මට මෙහෙම වැඩසටහන් කීයක් කරන්න පුළුවන් වෙනද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඉන්න කාලේ මට විශ්වාසයි මම මේ තව වීඩියෝ කීයක් කරා මේ වීඩියෝ එකෙන් තව වැඩක් වෙනවා කියලා මට විශ්වාසයි. ඉතින් ඒකයි මම මෙහෙම කරන්නේ. නැත්තම් මට මේ ඔබ හමුවට ලස්සනට එන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් තවත් ස්පීකර් කෙනෙක් වෙන්නවත් තව වැඩසටහන් නිර්මාපකයෙක් වෙන්නවත් ඒ කිසිවක් නෙමෙයි මගේ මූලික අරමුණ. කරුණාව, දයාව, සංවේදීභාවය මේ සමාජයට බෙදා හරින්නයි මට උනේ. ඒක නිසාම මම මගේ මෙහෙවරකුත් තියෙනවා මෙත් මනු පදනම කියලා. ඒ පදනමේ කටයුතුත් මම හිතනවා සාර්ථක වෙයි කියලා. අසාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි හොඳ කම්පනයකින් හොඳ සිතුවිලි රටාවකින් යමක් කරනකොට සජීවී අජීවී හැමෝටම අපිව දැනෙනවා. සවන් දෙනවා. ඒක මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මම එක එක සිද්ධි කියන්නේ එක එක වීඩියෝ වල අද මම ඇත්තටම ඔය එකක්වත් මේ එකට මේ අමුතුවෙන් සූදානම් කරගත්තව නෙමෙයි. මම සාමාන්‍ය ජීවිතේ මම ප්‍රകൃතියෙන් ජීවත් වෙනකොට මගේ ප්‍රകൃතියෙන් මම ජීවත් වෙනකොට මට දැනෙන දේවල් මම මේ අමුතුවෙන් මතක තියාගන්නව නෙමෙයි. මට ඔය මම මේ වැඩසටහනට කියන්නේ බොහොම අතලොස්සයි. මට දැනෙන වාර අනන්තයි. මේක නිසා මම කල්පනා කරන්නේ මිනිස්සුන්ට කොහොමද යහපත දෙන්නේ? මිනිස්සුන්ට කොහොමද සහනශීලී බව දෙන්නේ? ඒක. ඉතින් ඒ අතර මම දන්න මට හිතෙන ලොකුම දේ තමයි කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව, මුදිතා භාවනාව. කරුණා භාවනාව කියන්නේ මම දුකින් මිදෙත්තා මාමෙන් සියලු සත්වයම දුකින් මිදෙත්තා. මුදිතා භාවනාවේදී කියන්නේ මම කියන්නේ ඒක භාවනාවක් නෙවෙයි. ඔයාට හිතෙන්න පුළුවන් මේක තව වචන හරබයක් කියලා. එහෙම එකක් නෙවෙයි මේක. මම කියන්නේ ඔබට නැවත ආයි කියන්නේ ඔබට ආයි ඇහෙන්නේ වචන ටිකකුයි භාවනාවකුයි ඔබ ඇත්තට මේ වැඩසටහනට සමන් දෙන්නේ නෙවෙයි. මම දුකින් මිදෙත්වා. මට තියෙන පීඩාවෙන් මම මිදෙන්න ඕන. අපි හැමෝම කැමතිනේ. මම වගේම අනිත් අයටත් තියෙන පීඩා වලින් අනිත් අය මිදෙන්න ඕන. ඔන්න මම කරුණා භාවනාව වෙන විදියකට කිව්වා. නමුත් මේකේ හදවතට දැනෙන සිතිවිල්ල වචනය නෙවෙයි. මුදිතාව කියලා කියන්නේ මම කායිකව සුවපත් වෙත්වා. මානසිකව සුවපත් වෙත්වා. කායික සැපයෙන් මම නොපිරිහෙත්වා. මානසික සැපයෙන් මම නොපිරිහෙත්වා. මාමෙන්ම සියලු සත්වෝමත් කායික සැපයෙන් නොපිරිහෙත්වා. මානසික සැපයෙන් නොපිරිහෙත්වා. එතකොට මම කැමති AC එකට යන්න. අනේ තව AC තියෙන අයට AC එක නැති වෙන්න එපා. පුතේ මුදිතා භාවය. මම රැකියාවට කැමති. මම මගේ වාහනයට කැමති. මම මගේ ඇඳුමට ලස්සන ඇඳුමට කැමති. මගේ ඒ කායික මානසික බව පිරිහෙන්න එපා. අනේ මම වගේම අනිත් කැමති අයගෙත් ඒක පිරිහෙන්න එපා. ඒක තමයි හරි මුදිතාව. ඒකයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක නිතර මතු කරන දෙයක් තියෙනවා. මේ විදිහට කරුණාව, මුදිතාව මේ විදිහට කරගෙන යනකොට මේක නම් පිරිසිදු භාවයක් ඇති වෙනවා. තමා විශ්වය ලෝකයේ සම්මාසින් අදහස් තියෙනවා. ඒක මට කවදාවත් මතක් වෙලා මතක් කරන්න මේ අපි වචන වලින් තමයි අහලා තියෙන්නේ. කළු කිරණ, සුදු කිරණ මෙහෙම තියෙනවා.
ආත්මසින් කාරණා දෙකම නිරන්තරයෙන් අපිත් එක්ක ඔව්. වාහනේ යනකොට මතක් කරන දේවල්. ඔව්. මම කැමති මේ දෙක ගැනම යම් අදහසක්. ඔව් අපි ඇත්තටම මේ කරුණා මුදිතා භාවනා මෛත්‍රී භාවනා මෛත්‍රී කියලා කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි ෆ්‍රෙන්ඩ්ෂිප්. ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ උඩින් එකයි යටින් එකයි නන් නෙමෙයි අමුතුවෙන්. ඔබ එහෙම කරනවා නම් ඔබ හියුමැනිටි කියන එකට මම හිතන්නේ නැහැ ඔබ අයිතිද කියලා. සැබවින්ම ඔබ මෛත්‍රී කරන්න. ඔබේ ජීවිතය ඔබ කොහොම ජීවත් වුණත් මරණය කියන එක ඔබට එනවා. ඒක නිසා වටින්නේ මනුෂ්‍යත්වයේ නඩත්තු කරලා ඔබ මැරෙන්නේ. ඔබ මැරෙන්නේ නෑ ඔබ අමරණීය වෙනවා. හැබැයි ඔබ මනුෂ්‍යත්වයේ වසන් කරලා ඔබ මැරෙන්න. ඔබ මැරෙන්න ඕනේ නෑ. ඔබ ජීවතුන් අතරදීම ඔබ මරණයට පත් වුණු කෙනෙක් බවට පත් වෙනවා. අහපු කතාවක් තියෙනවා. ගොඩක් මිනිස්සු මැරෙන්නේ අවුරුදු 30යි. වලලන්නේ අවුරුදු 80යි. ඒ තත්ත්වයට ඔබ පත් වෙන්න එපා. සතා සිව්පාවගේ ඉඳලා ආදරය කරන්න. අන්න එතකොට අපේ හිතේ ඇති වෙනවා හොඳ ගුණාත්මක භාවයක්. ඒ සමගම කායික ගුණාත්මක භාවයක් ඇති වෙනවා. මානසික සුව පහසුවක් ඇති වෙනවා. කායික සුව පහසුවක් ඇති වෙනවා. අන්න එතකොට අපි මේ ශරීරයෙන් නිකුත් වෙනවා කිරණ. සුදු කිරණ, කළු කිරණ. හිතකර කම්පන, අහිතකර කම්පන. ඒ තුල ඔබ හිමිකාරය වෙන්න සුදු කිරණට. ඔබ හිමිකාරය වෙන්න හිතකර කම්පන වලට. අන්න එතකොට ඔබට පුළුවන් මේ සමාජයට සුවපත් භාවය බෙදා හරින කෙනෙක් වෙන්න. මුදිතාව බෙදා හරින කෙනෙක් වෙන්න. ඉස්පිරිතාල වහන දැනට කටයුතු කරන කෙනෙක් වෙන්න. ඉස්පිරිතාලට යට වෙන්නේ අපිට. ඒව අඩු වෙනකොට ඔබ වටේ ඉන්න අයගේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. කරදරය අයහපත ප්‍රාර්ථනා කරන්න එපා. ඊළඟට ඔහුගේ සංකීර්ණම තැන තමයි අපි මේ ගන්න හුස්ම රැල්ලක් පාසා මේ පරිසරයට මේ විශ්වයට යම් යම් දේවල් මුදා හැරෙනවා. මේ මුදා හැරෙන හැම දෙයක් අතරම ඔබ යහපත් දේ විශ්වයට මුදා හරින හුස්ම රැල්ලක් පාසා. ඔබ එතන ජීවත් වෙන්න. ඔබට ඉරහඳ පවා ඔබේ යහපත වෙනස පවතින. අයහපත පිණිස පවතින්නේ. ඉතින් ඒක නිසා ඔබ අනුන්ට මෛත්‍රී කරන්න, කරුණාව දක්වන්න, මුදිතාව දක්වන්න. ඉතින් ඒක නිසා අද මේ කතා බහේදී අපි ඔබට මතක් කරනවා සුදු කිරණ, කළු කිරණ, හිතකර කම්පන පිළිබඳව ඔබ දැනුවත් භාවයෙන් ජීවත් වෙන්න. මේ වචන ඔබේ ශබ්දකෝෂයට එකතු කරගන්න. එතකොට ඔබට හිතකර කම්පන, හිතකර කම්පන පොඩ්ඩක් පරීක්ෂා කරගන්න ඕනේ කියලා හිතෙනවා. ඔබ නිදහස් පරිසරයක නිදහස් සතුන් සමග එකතු වෙලා බලන්න. එතකොට නිදහසේ සැරිසරන කුරුල්ලා ඔබේ කම්පන හිත කරයි නම් යහපත් නම් ඔබට බය වෙන්නේ නැහැ. ඔබ දැක්කාම ඉගිලෙන්නේ නැහැ. එයාට දැනෙනවා මෙයා අනතුරුදායක පුද්ගලයෙක් නෙමෙයි බව. පරීක්ෂා කරගන්න. ඔබ කෑම දාන ලෑල්ලේ සතුන් ඔබ සමග යාළු වෙයි. ඔබේ හිතකර කම්පන හොඳයි නම්, ඔබේ සුදු කිරණ හොඳයි නම්, මේ නිදහසේ සැරිසරන සත්තු ඔබේ කාමරේ, ඔබේ ගෙදර කූඩු හොඳයි. ඉතින් ඒක නිසා මම මේ දේවල් ඔබට මතක් කරන්නේ කවදා හෝ මම මැරෙන්න කලින් මේ ටික මම ඉතුරු කරලා යනවා. ඒකට මම මේ ටික හිතේ තියන් මැරුණොත් ඒක අපරාධයක්. ඉතින් ඒක නිසා මේ ටික මේ විදිහට හරි මේ YouTube වේදිකාව මත හරි මේ විදිහට දිග හැරලා මම අපවත් වුණොත් තව එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක බලයි. ඉතින් මට ඕන මේක මුදා හරින්න. මම හිතනවා මම මනුස්සත්වයට කරන්න ඕන ගරු කිරීම කළා. මනුස්සත්වයට කරන්න ඕන සේවාව මම කරා. ඒක පිළිබඳව මම සන්තෝෂ වෙනවා. සතුටු වෙනවා. ඉතින් ඒක නිසා හිතකර කම්පන සහ සුදු කිරණ ගැන ඔබට මේ වීඩියෝ හරහා අපි ඔබව දැනුවත් කරනවා. ඔබ දැනුවත් වෙන්න.
අපි දැනුවත් වෙලා සිටින බවත් තේරුම් ගන්න. ඔබ දැනුවත් වෙන්න. ඔබත් ඒ දේ පුහුණු කරන්න. අවිහිංසාව පුහුණු කරන්න කියලා අපි ඉතින් මතක් කරනවා. මේ අපි මේ වැඩසටහන් කීපෙදී ස්වාමීන් වහන්සේ එක්ක එදී කතා කරනකොට මේ වැඩසටහන් වල කතා කරනකොට මේ දෙක කාරණා තමයි ස්වාමීන් වහන්සේ බොහොම සරලතෙන් පටන් ගන්න කතාව අරගෙන යනවා. නමුත් ස්වාමීන් වහන්සේ එක වෙලාවක ගත්තාම මේ සරල තැන තව මේ ඒක ලොකු අර්ථයක් එක්ක අපිට කතා කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන විදිහට මේ නාලිකාව හරහා ඕනෑම කෙනෙකුට මේක පහලන්න පුළුවන් මට්ටමකට දැන් තමයි ස්වාමීන් වහන්සේට බොහොම ගලපලා මේක අරගෙන යන්නේ කියන එක තමයි මට පැහැදිලි වෙන්නේ. ඒක එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ කියන්නේ මෙහෙමයි යන්නේ මහත්තයා. මම ඔබට මේක මේ ඡායා මේ ඕපරාමු පෙළ මේ අමිල වික්‍රමසේකර මහත්තයා මම මගේ නම් ඉතින් බැලුවට පස්සේ ගට්ටප දෙයක් නැති මිනිස්සෙක්ගේ ස්වරූපේ තමයි මගේ බාහිරේ තියෙන්නේ. මම ඒක දන්නවා. නමුත් මම මා තුළ ගොඩනගාගත්ත හිත මට බොහොම වටිනවා. මේ වටිනාකම කියන්නේ මම කරපු කැපකිරීම. මම ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලේ යන්න ඉඳලා විශ්වවිද්‍යාලේ නොගිහිල්ලා අවුරුදු 12ක් පුහුණු කාලයක් දියත් කරලා අවුරුදු 12ක් රැට නොකා සෙරප්පු නොදා භාවනා සම්ප්‍රදායන් රාශියක් පොත් රාශියක් සිංහල ඉංග්‍රීසි බොහෝ සෙයින්ම පුහුණු කරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් පෞද්ගලික සාකච්ඡා සමූහ සාකච්ඡා අභිධර්ම මම කියන්නේ හැමෝටම ගැඹුරු බවක් තියෙනවා. ඔබ සරල බවෙන් ගැඹුරු බව තියෙනවා. ඔබට ගැඹුරු බවෙන් සරලක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. සංකීර්ණ බවෙන් සරල බවක් ඔබට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ සරල වෙන්න ඔබ නොහිතන නොපතන ගැඹුරකට යන්න පුළුවන්. සමනලයට පළමු ආදරය කරන්න. ඊට පස්සේ ඔබට අන්වීක්ෂය තුලින් නොපෙනෙන ලෝකයක් ඔබට දකින්න පුළුවන්. හැබැයි ඔබ මුලින් ඔබේ තෙත බරිත හදවත ඔබ විවෘත නොකර ගත්තොත් ඔබට මේ ලෝකයේ හැම තැනම ඔබට හමු වෙන්නේ මොනසුන් ලෝක. ඒ පළමුව ඔබ ඔබේ හදවත තෙත් කරගන්න. ඊට පස්සේ ඔබට තෙත සහිත මිනිස්සු ලයාන්විත හදවත් ඔබට ඕන තරම් මුණ ගැහි. ඔබ අභ්‍යවකාශගත උරත් ඔබ රකින්න පිරිසක් ඔබ තුළම රැකෙන හිතක් ඔබට ඇතිවි. ඒක නිසා මම මේ ඊටාම සරල කරුණු ටික කියන්නේ ගැඹුරක් පීරලා. මම දන්නවා ගැඹුරකට යන එක ලේසි, සරල බව ඇති කරගන්න එක අමාරුයි. ඒක නිසා මම හිතනවා මම කවදාකවත් ගැඹුරු බණ මගේ ජීවිත කාලය තුළ මම කියන්නේ මට කියන්න උවමනා ආදරය සහ කරුණාව එච්චරයි. ලයාන්විත බව, හෘදයාංගම බව. එච්චරයි මට කියන්න ඕන. ඒ ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔබට ඒ ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් එතනින් එහා ඔබ නිවන් දකින්න අමුතුවෙන් එහෙම වචනයක්වත් ඔබ ප්‍රාර්ථනා කළ යුතු නැහැ. වචන රහිත ප්‍රායෝගික තැනකට ඔබපත් වෙනවා. ඒක නියතයි. ඒක ඒකාන්තයි. ඉතින් ඒක නිසා ඉතින් අමිල වික්‍රමසේකර මහත්තයාත් මට ඉතින් මට ලැබිච්ච තෑග්ගක්, මට ලැබිච්ච දායාදයක් මම සන්තෝෂයි. ඉතින් මේ භූමියත් ඉතින් මේ කටයුතු මේ විශ්වයට මුදා හැරීම වෙනුවෙන් මනුස්ස හදවත් වලට බෙදා හැරීම වෙනුවෙන් මේ පුංචි කාල හෝරාවකට සීමාවකට නමුත් වෙන්නේ මම ස්තුතිවන්ත වෙනවා. මම හෘදයාංගම මොකද ස්වාමීන් වහන්සේ මම වෙලෙන් මතක කරන්නේ පුතවේදී භාවය පිළිබඳව. ඒක අපි වචන අහලා තිබුණාට අපි ඒක දකින්න අඩුයි. ඒක බොහොම පිං ස්වාමීන් වහන්සේ මේ මතක් කරන සම්බන්ධයෙන් අපි කියන
සැලකිල්ලක් දක්වන අපි දරුවෝ ගැන වුණත් දරුවට උනත් කෘතවිධි බව දක්වන්න ගියේ ඉගෙන ගන්නවා. ඒක තමයි මම පෞද්ගලිකව ගත්ත දේවල්. සාමනාසයෙන් අවසාන වශයෙන් සාමනාසයේ කේන්ද්‍රස්ථානය ගැන මම පැහැදිලි කිරීමක් කරලා අපි අද සටහන් සම්මුතියේ මතක් කිරීම කරනවා. සාමනාසයේ කොහොම කේන්ද්‍ර වෙන තැන ගැන ස්වාමීන් වහන්සේ නිතර මතක්. ඔව් ඇත්තටම මේ මට කාලා දීලා ජීවත් වෙන්න නම් මහ ලොකු දේවල් මට ඕනේ නැහැ. ඔය తాවකාලික තැනක ඉන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට හැමදාම කරුණාව, දයාව හදවත් වලට ලයන්නට බව ගේනවා. අපි මත යම් පදනමක් තියෙනවා. ගිනි තියන තැන් වලට, රස්නේ අවුලන තැන් වලට ඕනෑ තරම් පදනම් තියනවා ලෝකේ. ඒක කරන්න 아무තු උත්සාහයක් ගන්න ඕනේ ස්වභාවයෙන්ම ඇවිලිච්ච පරිසරයක් තියෙනවා. ගෙයින් එළියට බහලා ඔබ වීතිය දෙන්න දැස් අරලා බලන්න ගිනි ගන්න බව තියෙනවා. ඔබ දැස් පියාගෙන සවන් දීලා බලන්න. ඒත් තියෙනවා. ඔබ සවන් නොදී නාසය අරගෙන නගරයක් මැදින් යන්න ඒත් ඇවිලෙන ගතිය තියෙනවා. ඔබ ඩැහැ ගන්න ගතිය තියෙනවා. මට ඕන මම ඉඳී මම මට දැන් වයස අවුරුදු 34යි. මට අවුරුදු 20ක් තියා ජීවත් වෙයි. ඉන් පසුවත් මට මේ අදවත් නිවන පරම්පරාව ගොඩනගන්න. ඒකට භූමියක් හදන්න. ඇත්තටම තමයි වුමනාව තියෙන්නේ. ඒක නිසා මම දැනට මම ලියාපදිංචි කරගෙන යනවා මෙත්මනු පදනම. මෙත්මනු මෙහෙවර. ඉතින් ඒ හරහා අපි අවශ්‍ය තැනට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා මෙත්මනු පදනමට අපි ඇත්තටම මේ අපේ අවශ්‍යතාවය මම හිතනවා විවෘතව මතක් කරන එක හොඳයි. අපිට වුමනයි භූමිය. ඒක අක්කර 5ක පමණ භූමියක් වුණොත් ඒක බොහොම ප්‍රමාණිකයි. ඒ හැරත් අපිට කාර්යාලයකට වගේ නගරයක සාමාන්‍යයෙන් පර්චස් 10ක 6ක 15ක 12ක වගේ භූමි භාගයක් තියෙනවා. අපිට මෙත්මනු පදනමින් මෙත්මනු නිවහන පිහිටවන්න පුළුවන්. ඒක නිසා මම මෙතනදී තව පුංචි කාරණාවක් මතක් කරන්න මට දැන් මතක් වුණේ මේ ඊපෙරේදා YouTube එකේ දැක්ක වීඩියෝ එකක්. ඒකේ මඩ කලපුවේ උතුරේ මම ගෑනුලන් විවාහ වෙච්ච දෙන්නෙක් එයාගේ 3 වෙනි හරි 4 වෙනි හරි දරුවා අරගෙන එහි ඉඳලා කොළඹට ඇවිල්ලා ජනාධිපති අරමුදලින් මුදලක් ඉල්ල ගන්න රෝල් එකට. ඒ අය ඒ කාර්යාලවලට යනකොට කාර්යාලය ඇතුලේ ඉඳගෙන ප්‍රධානී නෑ කියලා කියනවා. ඉතින් ගෙනාපු ගෙදරින් ගෙනාපු සල්ලි ඔක්කොම වියදම් වෙලා එයා පිටකොටුවේදී එක නාලිකාවකින් ඒ අයව ඉන්ටර්විව් කරනකොට එයා කියනවා දැන් අපිට යන්න සල්ලි නැතුව ඉන්නේ. ගෙදර ආපහු යන්න සල්ලි නැතුව ඉන්නේ. සමහරවිට ෆෝන් එකේ මොකක් හරි පැකේජ් එකක් මොකක් හරි දාගෙන ඉන්නේ. කෝල් අරගෙන ගොඩාක් අයට කතා කරනවා. එයාගේ නෝනා ටැමිල්, එයා සිංහල. එතකොට එයා කියනවා ඒ කෝල් වල සමහර අය කියනවලු නෝනත් එක්ක නිදා ගන්න නමුදු අවස්ථාව ඉල්ලනවලු ඒ දුරකථන ඇමතුම් හරහා. නමුත් ඒ අය කියනවා ඒ දරුවව සුවපත් කරගන්න ලක්ෂ 18ක විතර මුදලක් ඕන. මේ සම්පූර්ණ මුදල අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට මේක කට්ටිය පුංචි උදව්ව කරාම අපිට ඇති කියලා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් අම්මලා තාත්තලාට දරුවෝ අංග විකල වෙන්න පුළුවන්, මන්ද බුද්ධික වෙන්න පුළුවන්. නමුත් අම්මා තාත්තට එයා දරුවෝ. පණනල තියනකම් දරුවෙක්. දරු සෙනෙහය කියන එක අව්‍යාජ්‍යව නොවෙනස්ව අය අම්මා තාත්තකින් ඒ දරුවට ලැබෙනවා. ඒ නිසා අන්න එහෙම තැන්වලට එන්න කණ්ඩ බොණ්ඩ මිනිස්සුත් එක්ක ඇවිල්ලා ආයන්විත වෙන්න බැරි අපිට. ඇයි මිනිස්සුන්ට පිටුපාන? ඔබට කරන්න ගොඩක් දේවල් ඔබට බැරි වෙන්න පුළුවන්. hina වෙන්න මිනිස්සු. hina වෙන්න සුවපත් වෙනවා. කතා කරන්න.
ලොකු උදව්වක් වුවමනා කෙනාට වතුර වීදුරුවකින් තිබහට උදව් කරන්න ඔබට පුළුවන්. ඒක බැරි නෑ. ඒකට ලොකු මුදලක් ඕනේ නෑ. ඔබට කන්න තියෙන බත් ටිකෙන් පුංචි බත් ටිකක් ඔබට දෙන්න බැරි කමන්නේ. මං හිතන්නේ ඒ කොටස කාටවත් අමාරුයි. ඔබ එතන පළමුව පිළිටන්න. අපිට බැරි දේවල් තියෙනවා. සීමාවක් තියෙනවා. බැරි දේවල් බෑ. පුළුවන් දේවල් පුළුවන්. පුළුවන් දේවල් වලට ඔබ බෑ කියනවා නම් ඔබ නැති කරගන්නේ ඔබේ ආරක්ෂාව. ඔබේ ගුණාත්මකකම. ඔබේ හොඳම කොටස. ඔබ මග හලා ගන්න. ඒ නිසා ඔබ කවදාකවත් ඔබ යහපත් පරිපූර්ණ ප්‍රතිභා සම්පන්න පුද්ගලයෙක් නම් ඔබ පුළුවන් කොටස මග හැරගන්න එපා. මම නිවනක් ගැන කතා කරන්න කැමති නෑ. ඒක ලොකු සංකීර්ණ මාතෘකාවක්. ඒ තැනකට යන්න මිනිස්සු ගොඩක් මෛත්‍රී කරුණාව පළමු පුරු කරලා තියෙනවා. එතකොට තමන්ට පුළුවන් කොටස ඔබ කරන්න. ඔබට බැරි ළඟා විය නොහැකි ඊටාම දුර තැන් වලට ඔබ පහසුවෙන් ළඟා වෙයි. ඒ බව මම කියන්නේ විශ්වාසය. හැබැයි ඔබ ළඟා විය යුතු දැනට ලයාන්විත වෙන්න. උපකාර කරන පුද්ගලයාට පෙරලාව ප්‍රකාර කරන්න. ඔබට කරන අයහපත අමතක කරන්න. යහපත මතක තියාගන්න. එහෙම කරන ඔබට වරදින්නේ නැහැ. ඉතින් ඒ නිසා මට ඕමනා මම මුලින් මතක් කරා වගේ ඒ පිරිස් වලට සමාජයට මනුදන් දන්න පිරිසකට එකතු වෙන්න. මෙත් මනු පදනම පිළිටවන්න. එතකොට මම දන්නවා මං හාමුදුරුවෝ කෙනෙක්. මට පෞද්ගලික දරුවෝ නැහැ. මට පෞද්ගලිකව වියදම් කරන්න කියලා එහෙම මම පෞද්ගලික රාමුවක හැදෙන කෙනෙක් නෙවෙයි. මම පොදු රාමුවක ඉන්නේ. මට මුළු ලංකාවකට යමක් කරන්න බැරි වෙයි. හැබැයි මට එක මිනිසෙකුට එක උදව්වක් කරගන්න පුළුවන් වුණා නම් මම ඒ පිළිබඳව තෘප්ත වෙනවා. සෑහීමකටපත් වෙනවා. ඒක නිසා එහෙම පිරිසකට කරලා මම වගේම කෙනෙක් ඊළඟ පරම්පරාවට යවන්න මෙත්මනු පදනමින් මෙත්මනු නිවහන පිහිටවන්න ඕනේ. ඒක නිසා පරිත්‍යාගශීලීන් ඉන්නවනම් අපි ඔබ මේක අහන්න ඇති මුලින් ඉඳන් අපි තව තව මේකේ ගේනවා. තව මේකේ අපි වීඩියෝ ගේනවා ඉස්සරහට. මේ හැම එකක්ම වාණිජකරණය වෙලා නැති බවත් මතක් කරගන්න. ඉකොනොමික් කියන පැත්තෙන් සම්පූර්ණයෙන් අපි පරිබාහිරයි. මේක වාණිජකරණයක් නෙමෙයි. මේක හියුමැනිටි. මනුස්සකම ව්‍යාප්ත කරන වැඩසටහන. ඉතින් ඒක නිසා මෙත්මනු පදනම වෙනුවෙන් ඔබට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න. බොහෝ අය ඉන්නවා මේ තමන්ගේ ධනය පිළිබඳව, ඉඩකඩම් පිළිබඳව, යාන වාහන පිළිබඳව අවිනිශ්චිත තැන්වල ඉන්න. අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මේ මනුස්සකමට අත්වැල් බඳින්න. මනුස්සකමට අත්වැල් බඳින්න. ඉතින් අපේ මෙත්මනු පදනම පිහිටවන්න ඕමනයි. ඊළඟට අපි මෙත්මනු පදනම වෙනුවෙන් ආගමික වන හෝ නොවන මුහුණුවරක් හරහා අපි බලාපොරොත්තු වෙනවා ධාතු මන්දිරයක් සහිත, සර්වඥ ධාතු මන්දිරයක් සහිත, බුදු කුටි සහිත මෙත්මනු වරණ පිහිටවන්න. ඉතින් ඒ වෙනුවෙනුත් ඔබට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් පුණ්‍ය කටයුතු වෙනුවෙන්, ආගමික නිදහස වෙනුවෙන්, විශ්වීය ගනුදෙනුව වෙනුවෙන්, මිනිස්සුන්ගේ හිත් හදාගන්න, මිනිස්සුන්ගේ හිත් හදන්න උදව් කරන්න මෙත්මනු අරණ වෙනුවෙනුත් ඔබට දායක වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ කටයුත්තේදී විශාල භූමි ප්‍රමාණයක් ඇත්තටම වුණා වෙනවා. ඉතින් මේ භූමි ප්‍රමාණය කොයි තැන් වලින් ලැබුණත් අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් විදිහට ඔබ සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අපිට නම් මේ වගේ දේවල් තියෙනවා. මේක හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන මට්ටම නෙවෙයි කියලා. නමුත් අපිට සැබවින්ම දැනට මේ වැඩ කටයුතු කරගෙන යන්න කිසිම පදනමක්
නිශ්චිත තැනක් අපට නැහැ. නමුත් අපට මේක කළ යුතුයි. ඉතින් ඒක නිසා ඔබට මේ පණිවිඩය ලැබුණොත් ඔබ කතා කරන්න අපිටනේ. අපේ අමිල වික්‍රමසේකර මහත්තයාගේ දුරකථන අංකය තියෙනවා 073යි 36යි 35යි 32. අමිල වික්‍රමසේකර මහත්මයාණන් වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මම වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් 076යි 9079යි 563 කියන දුරකථන අංකය. ඉතින් මම වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ කරුණත් ඔබට මේක වසන් කරන්නේ නැතුව අපි මේ කරුණ ඔබට මතක් කරන්නේ අපේ අවශ්‍යතාවය. මම හිතනවා අවශ්‍යතාවයක් තියාගෙන අපි නොකිය ඉන්නවා නම් ඒකත් ඒ තරම් සුදුසු මදි. ඒක අව්‍යාජකමක් විදිහට මම සලකන්නේ නැහැ. ඒක නිසා අපේ අවශ්‍යතාවය විදිහට අපි ඔබට දැනුවත් කරනවා. ඉතින් මගේ පැවිදි ජීවිතයටත් මේ කරගෙන යන කටයුතු වෙනුවෙන් ලොකු නිදහසක් වෙනුවෙන් තමයි අපි මේ කටයුතු ඉල්ලන්නේ. ඉතින් අපි හැමෝම මිනිස්සුયો අවසාන වශයෙන් වැඩසටහන මම හිතන්නේ නිමා වෙන්න ළඟයි. ඉතින් ඔබට තව කරුණු කීපයක් මතක් කරන්නම්. මේවා ඔබ මතකයේ තියාගන්න, හදවතේ කොටා ගන්න. ඔබ ඔබේ වැරදි වලට බොහෝ වතාවක් සමාව දෙන්න. ඔබටම සමාව දෙන්න. ඔබේ වැරදි වලට ඔබ සමාව දෙන්න. එවිට ඔබ තේරුම් ගනිමි සමාව තුළ මා සුවපත් කරනවා. පසුව ඔබ ලෝකයාට වැරදි වලට සමාව දෙන්න ආරම්භ කරනවා. ඉන්පසු ඔබට තේරුම් යාවි ඔබත් සමාව ලබන පුද්ගලයා නිවෙන පුද්ගලයා බවට පත් වෙනවා. ඒ නිසා කරුණු ගොඩයි ඒකේ පොඩ කතා කරගෙන යමු. කවදා හෝ මගේ මේ අදහස් මිනිස්සු තුළ බෝ වේවා. මිනිසුන්ගේ සිත් තුළට ඇතුළත් වේවා කියන ප්‍රාර්ථනාව තියාගෙන මුතිය අමිල වික්‍රමසේකර මහත්මයාට අවස්ථාව දෙනු ඉතිරි කොටස් සම්පූර්ණ. ස්වාමීන් වහන්සේ අපි අද දවසේ සුපුරුදු විදිහට මේ වැඩසටහන ගලාගෙන ගියා. ඒ වගේම අපි අවසන් අලුත් ඇවිල්ලා තියෙනවා. දවස ගානේ මම මුලින් මතක් කරා වගේ බොහොම සරල කියන සරල බවෙත් සරල තැනක පටන් අරගෙන තමයි මේක ගලාගෙන යන්නේ. ඒක හැමෝටම පාසුවක් කහන්නේ කුංචි දරුවෙක් වුණත් මේකේ යම් දෙයක් අහා ගන්න බව පැහැදිලිතාවයක් තියෙනවා. ඉතින් අපි මේක නැවත අපි කරමු. සාමාන්‍ය සැමිලෙන් ප්‍රායෝගික සිද්ධි තමයි ගලපගන්නේ. මට කියන්න ඕන කොටස් නම් මට ගොඩායි. ඒ ඔක්කොම මං හිතන්නේ කියන්න ගියොත් මේක සම්පූර්ණ අසාර්ථක සහ අති දීර්ඝ එකක් වෙනවා. නමුත් මම මේ විදිහට පළමුව නිදසුන් සහිතව මම හැසිරුණොත් මං හිතනවා විල මහත්තයාට ඊට පස්සේ මේක හරහා එකතු වෙන පිරිසට හැසිරෙන්න අවස්ථාව හිමි වෙනවා. මම පූර්වාදර්ශ වෙනවා. ඒක වෙච්ච දෙයක් කියන තැන ඉඳලා තමයි මේ කරුණු කියන්නේ. නැත්තම් ඔබට හිතෙන්න පුළුවන් ආම්දුරන්ට ඔය ඉතිරියව මොකටද මේ කැමරාවක් ඉස්සරහා අපි වැඩසටහනක් කියන්නේ. එන්නේ ඔබට හිතෙන්න පුළුවන්. ඒක හිතෙන එකත් සාමාන්‍ය දෙයක්. ඔබට එහෙම හිතන්නත් අයිතියකුත් තියෙනවා. නමුත් මේකේ අරමුණ තමයි වචන හරහා නිදසුන් හරහා මම පූර්වාදර්ශ වෙනවා ඔබට. ඔබ පූර්වාදර්ශ වෙන්න තව කෙනෙකුට. ඔබ වළංගු කාසියක් වේවි. අවලංගු කාසි වෙන්නේ නැහැ. 7-10ක් අපි එච්චර දැන් අද කාලේ ගණන් ගන්නේ නැහැ. නමුත් අපි 5000ක වගේ කොලයක් වැටිලා තිබුණොත් ඒක හැමෝම වටිනාකමින් යුක්තව සලකනවා. කාසිය කියන එකත් කාලයකදී අවලංගු වෙනවා. නමුත් මනුෂ්‍යකම ඔබ තුල තියෙනවා නම් ඔබ අවලංගු වෙන්නේ නැහැ. පාලිත තේවරක් පෙරමුණ මහත්තයාගේ නම කියනකොට ක්ලබ් වසන්ත එයා තුළ මනුෂ්‍යත්වය තිබුණා. සිහිපත් කරනකොට ඒ වගේ ගොඩ අය ඉන්නවා. ඒ අය සිහිපත් ඔබට මම මෙහෙම කියනකොට ඔබට ඉතිරි නම් සිද්ධි ඔබ තුළ ගලාගෙන එනවා ඇති. මේ මනුෂ්‍යත්වය අදටත් ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙන කාලයේදීත් ඔබ මනුෂ්‍යත්වයට අගය කරන්න. ඔබේ අම්මා ජීවත් වෙන කාලේ ඔබේ අම්මට ඔබ අගය කිරීම කරන්න, වටිනාකම දෙන්න, නිදහස දෙන්න අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ. ඉතින් ඒක නිසා
ඒ කරුණුත් අපි මතක් කරනවා. මතක් කළා. ඉතින් ඒ කරුණ ඔබේ හදවතේ ඔබ කොටා ගන්න. කොටාගෙන ඉස්සරහට ඉතින් මේ වගේ මේක බොහොම පුංචි කාලයක් මගේ අවුරුදු 100න් මම මේ පුංචි කාලයක් වැය කරන්නේ මේ දේ මුදා හරින්න බෙදා හරින්න. ඉතින් ඒක නිසා ඔබටත් නැවතත් මෙබඳු මා නොවන නමුදු වෙන අයගෙන් හෝ ඔබට මෙබඳු කරුණු කන් වැකේවා මෙබඳු දර්ශන ඇස් වැකේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් බොහෝ පිං කරුණ ටික කොහොමද කරන්නේ? දොළහරේ රෝඩ් එක නැද්ද කියලා ලයින්